ඔයාලා දැනටමත් දන්නවා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරග 8කින් සමන්විත තරගාවලිය පැවැත්වීමට නියමිතව තියෙනවා. ශ්‍රී ලංකාවේදී තමයි මේක පැවැත්වෙන්නේ. ඒක පැවැත්වෙන්නේ එළඹෙන ජුනි මාසයේ තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝෙන් අරන් ආවේ තරග පැවැත්වෙන වේලාවන්, තරග පැවැත්වෙන ස්ථාන සහ තරග පැවැත්වෙන දිනයන් අරගෙන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ. අපි බලමු මේ තරග කාලසටහන කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් තරගාවලියේදී සැල බැලුවට පස්සේ ටෙස්ට් තරග දෙකක්, එක් දින තරග තුනක් සහ T20 තරග තුනක් හැදිලා තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි ටෙස්ට් මැච් එක ගතට පස්සේ පළවෙනි ටෙස්ට් මැච් එක ජූනි මාසේ 17 වෙනිදා තමයි පටන් ගන්න. ජූනි මාසේ 17 වෙනිදා 21 වෙනිදා වෙනකන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමයි පළවෙනි ටෙස්ට් මැච් එක පැවැත්වෙන්නේ. ඉතින් දෙවෙනි තරගය පැවැත්වෙන්නේ ජූනි 25 වෙනිදා, ජූනි 25 වෙනිදා 29 වෙනිදා දක්වා. ඉතින් කාලයෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ ටෙස්ට් මැච් එකක් අරන් ඉල්ල තියෙනවා. ඉතින් මේ තරගය SSC වල තමයි ගහන්නේ. ටෙස්ට් මැච් දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ODI තරගාවලිය තමයි ඊට පස්සේ තියෙන්නේ. පළවෙනි එක්දින ජාත්‍යන්තර තරගය ගත්තට පස්සේ ඒක ජූලි මාසේ 2 වෙනිදා තමයි මේක පැවැත්වෙන්නේ. ඒ කියන්නේ දිවා රාත්‍රී තරගයක් විදිහට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කොළඹ. ඉතින් දෙවෙනි එක්දින ජාත්‍යන්තර තරගය තියෙන්නේ ජූලි 5 වෙනිදා ඒත් දිවා රාත්‍රී තරගයක් විදිහට ඒක තියෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේම තමයි. ඉතින් තුන්වෙනි තරගය ගත්තට පස්සේ ඒක තියෙන්නේ ජූලි 8 වෙනිදා. ඒක තියෙන්නේ දිවා රාත්‍රී තරගයක් විදිහට. ඒක තියෙන්නේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී. T20 ගත්තට පස්සේ පළවෙනි T20 තරගය තියෙන්නේ ජූලි මාසේ 10 වෙනිදා රාත්‍රී තරගයක් ලෙස. ඒක තියෙන්නේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේමයි. දෙවෙනි T20 තරගය තියෙන්නේ ජූලි මාසේ 13 වෙනිදා රාත්‍රී තරගයක් විදිහට දඹුල්ල ජාත්‍යන්තර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ඉතින් අවසාන T20 තරගය ආපහු කොළඹ තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ ජූලි මාසේ 16 වෙනිදා. ඒක තියෙන්නේ රාත්‍රී තරගයක් විදිහට. ඉතින් ඔන්න ඔහොම තරග කාලසටහන හැදිලා තියෙන්නේ. ඉතින් මේවා නිල වශයෙන් පෙන්වන නාලිකා තාම ප්‍රකාශයට පත් කරලා නැහැ. ඉතින් ඒ වගේ තොරතුරු ටික ආවට පස්සේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අපි තවත් ඒ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ගුඩ් බයි.